2025 අප්‍රේල් 18 වෙනිදා ලංකාවේ දළදා දැක්මක් නැත්නම් දළදා වන්දනාවකට සැලසුම් කළා තියෙනවා. මෙන්න මේක මම කලින් දැනගත්ත දිනේ මේ දිනේ ගැන පොඩි ගවේෂණයක් කළා අපේ විශ්වවිද්‍යාලයට අනුව. මෙන්න මේ දිනේට මේ දළදා වන්දනාව නැත්නම් ප්‍රදර්ශනය කියන එක පවත්වන්න එපා. පැවැත්වුවොත් මෙන්න මේ වගේ ලොකු ප්‍රශ්නකට පත් වෙනවා කියලා පළමුව ලිඛිතව අස්ගිරිසා මල්වතු ස්වාමීන් වහන්සේට සහ වර්තමාන නිලංග දයාල වණ්ඩාර නැත්නම් දියවඩන නිලමේට මම ලිඛිතව ලිපියක් ඉදිරිපත් කරා දින 18කට විතර කලින්. ඒ ලිපිය සම්පූර්ණ හේතු කාරණා ඇතුව ඉදිරිපත් කරන දළදා වන්දනා කරන්න ඕන දිනමක් වානු මේ මොන කාලෙද කියලා සඳහන් කළා. ඒකට තියෙන බාධා කරදරත් මේ වර්තමාන ඇති වෙච්ච සිදුවීම් ටික මම වේලාසන දින 15කට 18ට කලින් ඉදිරිපත් කළා. ඒ ලිපිය තමයි මම මේ තියෙන ලිපිය ඉදිරිපත් කළා. අපි අපේ කතාව පටන් ගමු. මේක තමයි 2025 අප්‍රේල් 18 දළදා ප්‍රදර්ශනයේ පැවැත්වීම සම්බන්ධව කියලා අස්ගිරි මල්වතු ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරපු ලිපිය. මම මේ ලිපිය දාන අතර ඔබ ලිපියේ තියෙන දේ මොනවද කියලා කියව ගන්න. එතකොට මේ ලිපිය නිකන් නෙමෙයි ලියාපදිංචි තැපෑලෙන් තමයි මම යවන්නේ. මෙන්න මේක තමයි මේ තුන් දෙනාට ලියාපදිංචි තැපෑලෙන් යවපු රිසිට් එක. මේක යවන්නේ 2025 තුන්වෙනි මාසයේ 29 වෙනිදා තමයි ලිපිය යවන්නේ. මේකට හේතු කාරණා මම මෙතනදී පැහැදිලි කරලා දෙනවා. ජෝසි විද්‍යාවට අනුව ලංකාවේ කුම්භලග්නේ මේ කිය දිනේට චන්ද්‍රය ඉන්නේ දසවෙනි රාශිය. දසවෙනි රාශිය කියන්නේ රජයේ නියෝජනය කරන ස්ථානයේ චන්ද්‍රය. චන්ද්‍රය දසවෙනි රාශියේ නීචව තමයි ඉන්නේ. ජනතාව නියෝජනය කරන ස්ථානේ තමයි කුම්භලග්නේ දාවෙන හතරවෙනි රාශියේ ගුරු ඉන්නේ. ගුරු සතුරු ඉන්නවා. එතකොට මේ චන්ද්‍රය දසවෙනි රාශියේ නීච වෙනවා. ගුරු සතුරු වෙනවා. මෙන්න චන්ද්‍රය නීච වෙන දිනේ ගුරු සතුරු වෙන දිනේ තමයි මේ දළදා දැක්ම පවත්වන්න තීරණය කරේ. මොකද චන්ද්‍රය තමයි මිනිසුන්ගේ සිතට අධිපති ග්‍රහය. ඒ නිසා ඒකත් මම ඉදිරිපත් කරන්න දාන්න ඔබ මේක බලා ගන්න. මේ එතකොට මේ වර්තමාන ජනාධිපතිගේ ලග්නේ වෘශ්චික ලග්නේ කියලා තමයි අපි අහලා තියෙන්නේ. එයාට ගත්තන් පස්සේ එතුමාගේ වෘශ්චික ලග්නේ චන්ද්‍රය නීච වෙච්ච දිනේ තමයි දළදා වන්දනාව පවත්වන්නේ. මේ වන්දනාව පැවැත්වුවොත් මේ නුවර සම්පූර්ණ ගඳ ගහන නුවරක් බවට පත් වෙන බව එදා කියන්නේ වේලාසන මම තමයි ලංකාවේ පළමු දැනුම් දුන්නේ. දැන් ඒ කතාව අපි එහෙම තියෙදි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේ දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න තියෙන හේතු කාරණා මොනවද කියලා මම මේ කෙටිනුත් මේ ලිපියේ සඳහන් කරලා තිබුණා. මේක තමයි ඇත්ත කතාව. මොකද අතීතයේ මේ රජවරු මේ දළදාව ආරක්ෂා කරමින් වන්දනා කරමින් වර්තමානයේ දක්වා රැඳෙනවා. ඒ සියලුම රජවරු ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පෝෂිත බෞද්ධ රජවරු තමයි ඉස්සරහට ආගෙන ආවේ. හේමමාලා සාදන්ත කුමාර තමයි විශේෂයෙන් මේකේ සඳහන් වෙන්නේ. ඒ වගේම බොහෝ රජවරු මේකට සම්බන්ධ වෙනවා. අපි ඒක ඉස්සරහට වෙනම වීඩියෝ එකක් කරනවා. එතකොට මේ දළදා වහන්සේ වඳින්න ගිහිපු බොහෝ අය ඔබ දැක්කා. මේ මොහොත වෙනකොට සම්පූර්ණ නුවර ගඳ ගහන නුවරක් බවට නැත්නම් විශාලා මහ නුවරක් බවට පත් වෙලා කියලා බොහෝ අය මම දැක්කා. සමාජ මාධ්‍යවල දාලා තියෙනවා. අර මිනිස්සු මරුන්නේ නැහැ කියන මිනිස්සු දැනටත් 5 දෙනෙක් 6 දෙනෙක් මරණයටපත් වෙලා තියෙනවා. 500ට වැඩි ඔක්කොලලා අසනීප වෙලා ස්පිතාලවල නතර වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ අය නිවසට ඇවිල්ලා දැනට ඒ අසනීප වලින් පෙළලා මොකද මේ දින ගාන හරියට මේ නාන්න නැහැ. ඒ වගේම ආහාරවල ප්‍රශ්න සහ විවිධාකාර ශාරීරික කෘත්‍යයන් කරගන්න බැරුව ඒ ප්‍රශ්න ගැටළු මානසික සහ කායික පීඩා හේතු කොටගෙන තමයි මේ ප්‍රශ්න වලට මිනිසුන්ට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ කාලේ මේක සුදුසු නැහැ කියලා පළමුව ලංකාවේ ලිඛිතව තමයි මම දැනුම් දුන්නේ ලියාපදිංචි තැපෑලෙන්. එතකොට මේ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමේදී දළදා වහන්සේ කියන්නේ කවුද? දළදා වහන්සේගේ තියෙන ගෞරවය කුමක්ද කියන එක අපි බෞද්ධයා විසින් පළමුව තේරුම් ගත යුතුයි, අවබෝධ කර යුතුයි. වෛරයෙන්, ක්‍රෝධයෙන්, දේශයෙන් ගිහිල්ලා නැත්තම් මේ තැන් වල ගිහිල්ලා රණ්ඩු සරුවල වෙලා දළදා වන්දනා කිරීමේ කිසිම ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාව නැහැ. කරුණා මෛත්‍රී සහගතව එතෙන්ට ගියන් පස්සේ ඊට පස්සේ එතන තියෙන කායික සහ මානසික පීඩාව නිසා මිනිස්යාට ස්වභාවයෙන්ම තරහක් ඇති වෙනවා. ඊට පස්සේ පොලිස් සම්බන්ධ ගැටලු ඇති වෙනවා. පොලින් කඩාගෙන පනිනවා. ආහාර සම්බන්ධ ඒ ආහාර සම්බන්ධ තමන්ගේ ශරීර කෘත්‍යයන් කරගන්න ප්‍රශ්න ඒක දින ගානක් පොලිමින් ඉන්න වෙනවා. ඒක තමන් ඇඳන් පළමුව ඇඳන් ගියපු සූට් එක පිටින් තමයි දින 3ක් 4ක් ඉන්නේ. එතකොට මේ දළදා වහන්සේ වැඳ පුදාගන්නේ ශරීරයේ අපිරිසිදු
ශරීරයෙන් තමයි ගඳ ගන්න ශරීරයෙන් තමයි දළදා වහන්සේ වැඳ පුදාගෙන තියෙන බොහෝ බෞද්ධයෝ ගන්න මත මත 100%ක්ම බෞද්ධයෝ වැඳලා තියෙන කිව් හැටියට දවස් 2ක් 3ක් වන්දනා කරා. ඒතර ඒ අයම කියනවා දළදා වන්දනාව කිරීමේදී තමගේ අපිරිසුදු ශරීරයෙන් තමයි මේක වඳින්නේ. ඒතකොට බුදුන් වහන්සේගේ මේ ප්‍රධාන ධාතු 7ක් තියෙනවා. ඒ හතෙන් එක ධාතුන් වහන්සේ නමක් තමයි වාම දළදා වහන්සේ. මේ වහන්සේ දළදා වහන්සේ වැඳගන්නේ අපි ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ඊයාට. නමුත් අවසාන මොහොතේ දේශයෙන් තරහින් වෛරයෙන් විවිධ පුද්ගලයෝ සංවිධානය කරන පුද්ගලයෝ ගැන ඊට පස්සේ ඊටමාට අහල පහලින් ඉන්න අය ගැන තරහින් තමයි වන්දනා කරන්න වෙන්නේ. මොකද දේශයත් මුල් කරගෙන වෛරයත් තරහත් මුල් කරගෙන තමයි අවසානයේ ශ්‍රද්ධා භක්තිය උපදගෙන දළදා වන්දනා කරන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික ඔබ පැහැදිලි කරේ දැනුවත් කරේ මේ දළදා වන්දනාවේදී ඔබගේ අතින් බෞද්ධයෙක් වශයෙන් ඔබගේ අතින් ලොකු අඩුපාඩු සිදු වෙලා තියෙනවා. ඒක හෘද සාක්ෂිය කරන ඔබ දන්නවා මම මේක වැන්දේ දවස් දෙකක් තුනක් නාලා නැතුව. අපිරිසුදු සිතින් වැන්දනා අපිරිසුදු සිත කියන්නේ සිතක් ගත්තෙන් පස්සේ කාට හරි බැනලා නම් තරහින් වෛරෙන් එක වැඳගත්තා නම් ඒ අතුළු ශ්‍රද්ධාවක් තියෙනවා, භක්තියක් තියෙනවා. ඒතකොට භක්තියක් ශ්‍රද්ධාවක් තියෙන්නේ අර වෛර කෝලිත් එක. ගෙදරාවත් ඔබට මතක් වෙනවා අර අතීතයේ රූප ටික මතක් වෙනවා, අතීතයේ ගත්ත මතකයන් ටික ඇති වෙනවා. ඒතකොට දළදා වන්දනා ගන්නක් මතක් වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අර තරහ ටික එකවම තැම්පත් වෙනවා. අන්න එක ඔබ නිවැරදි කර යුතුයි. ඒ ඔබ කොතරම් මේක දළදා වැන්දත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔබගේ ශ්‍රද්ධාව මතු කර ගන්නගේ ශ්‍රද්ධාව අවශ්‍යයි. පව් සිතුවිලි ටිකක් අනිවාර්යෙන් හැංගිලා තැම්පත් වෙලා දිනවා. අන්න ඒ ටික ඉවත් කරන ක්‍රමයේදී මම ඊගාව වීඩියෝ ඔබට පැහැදිලි කරලා දෙනවා. ඔය සියලුම මම කතා කරන සියලුම බෞද්ධයෝ ගත්තන් පස්සේ කොමක් හෝ ප්‍රශ්නයක් තමයි අපිට කිව්වේ. ප්‍රශ්නේ මැද්ද තමයි දළදා වහන්සේ වැඳ ගන්න පුදා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ දළදා වහන්සේ කියන්නේ දෙවිවරු සදේවලුව තවතිසා දිව්‍ය ලෝකින සියලුම දෙවිවරු වන්දනා කරන වන්දනා වස්තුවක්, පූජනීය වස්තුවක්. මෙන්න මේ වස්තුව වන්දනා කරන්න දළදා වන්දනා කරන අපි නාලා කියලා පිරිසුදු වෙලා සුවඳ දේවල් ශරීරේ තවරගෙන සුවඳවත් වෙලා වන්දනා කරොත් තමයි මුළු දළදා මාලිගාවම සුවඳ වෙනවා. මුළු නුවරම සුවඳ වෙනවා. අන්න එහෙම වුණොත් තමයි මේකේ ප්‍රතිඵලය ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් අපි ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම දළදා වන්දිනට ඔබගේ මළගේ ඥාති වෙන්න පුළුවන් සියලුම දේවත් තුنين ණය. අන්න ඒගොල්ලෝ අභව්‍ය ස්ථානවල සිටින ඒගොල්ලෝ පින් අනුමෝදන් කරගන්න. ඒගොල්ලෝ පින් අනුමෝදන් කරනවා සදේවලට ඒ ප්‍රදේශීය රුක්ෂ දෙවියෝ නේද සීල දෙවියෝ සාදුකාර වෙනවා. ඒගොල්ලෝ පින් අනුමෝදන් කරනවා. අන්නේ ඒ විදිහට දළදා වන්දනා වන්දගත්තු ලෞකික පැත්තෙන් අපිට යහපතුත් තියෙන ලෝකෝත්තර පැත්තෙන් යහපතුත් තියෙන ඒ වගේම රටට සෞභාග්‍ය උදා වෙලා සංවර්ධනය ඇති වෙලා සෑම දෙයකම මිනිසුන්ගේ සිත් පැහැදිලා කරුණාව මෛත්‍රිය දයාව මනුස්ස ගුණධර්ම ඇති වෙනවා. ඕක තමයි දළදා වහන්සේ වැඳීමෙන් අපිට රටටත් ජනතාවට බලාපොරොත්තු වෙන සිතසා ඒ හේතුවෙන් තමයි මේක වන්දනා කරේ. 2009 මේක වන්දනා කරා. 2009 මේක වන්දනා කිරීමේදී රටේ යුද්ධයක් තිබෙන කාලේ ප්‍රශ්න තියෙන කාලේ වන්දනා කරා. හැබැයි කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව මම හිතන්නේ ලක්ෂ 10කට ඇති ප්‍රමාණයක් වන්දනා කරා. කිසිම ගැටලුවක් දන්න හැටියෙන් තිබුණේ නැතුනේ නෑ. නමුත් වර්තමානයේ මේකට හේතු කාරණා මොනවද කියලා මම මේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ ලිපියේ අවසාන මොහොතේ මම සඳහන් වෙච්ච තේදේ විතරක් පොඩක් කියවන්න. මොකද ලිපිය දාන්න සබ කියවලා බලන්න. නුසුසු වේලාවක දළදා ප්‍රදර්ශනය කිරීමේ ඇතිවෙන විපාක. දෙවියන් කෝප වීම, වස් වැදීම, නොසිතූ විපත් ජන කැළඹීම් ඇතිවීම, උද්ඝෝෂණ විරෝධතා වැඩිවීම, ස්වාභාවික විපත් වැඩිවීම, ආහාර හිඟවීම, හිතා ගන්න බැරි දේවල් සමාජය තුළ ඇතිවීම, පෝලිං වල නොසිතූ සිදුවීම් ඇතිවීම, මෙවන් සිදුවීම් හරහා නොයෙක් තවත් සිදුවීම් යාර ඇතිවීම කියලා ඊට පස්සේ වෙසක් මාසයේ හෝ පොසොන් මාසයේ මෙම ප්‍රදර්ශනය නැත්නම් වන්දනාවට බාත්‍රණ කටට යහපත සෞභාග්‍ය උදා වේ කියලා මේකේ අවසාන මොහොතේ මම මේ ලිපිය සඳහන් කරලා තියෙනවා. මේ ලිපිය දළදා වන්දනාව කරන්න කලින් තමයි අපි අස්ගිරිසා මල්වතු ස්වාමීන් වහන්සේ ලැබෙන්නේ. මේ වන්දනාව කරනවා අපි මාසෙකට සැරයක්වත් මම යෝජනා කරන මාසෙකට සැරයක්වත් මේ වන්දනා කරන පිරිසිදුව දවසට පැය 5ක් 6ක් වන්දනා කරන්න එක එක පළාත් වලට වෙන කරලා දීලා ඒ යන බැතිමතුන් දවසකට පැය 5ට 5000ද 10000ද වන්දනා කරන්නේ නාල කියලා පිරිසුදු වෙලා සූමදවත් දේවල් ශරීරය තවරන් කරගෙන වන්දනා කරොත් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම කියන අතීතයේ රජවරු ඒ ආකාරයට තමයි වන්දනා කරන්නේ. ඒ ගැන තමයි අද ඔබ දැනුවත් කරේ. ඒ ඔබගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ සම්බන්ධ ඔබ දැන් කිසි දළදා වඳින්න ගියපු කෙනෙකුට බෞද්ධයෙකුට අයෙකුට මේ මොහොත වෙනකොට හිත තුළ සාමාන්‍ය තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙලා ඇති. එය තුළම කරුණාව මෛත්‍රිය දළදා වහන්සේ කෙරෙහි තියෙන
සද්ධා භක්තිය ඇති. නමුත් තමන්ගේ අර තියෙන දුෂ්ට සිතුවිලි ටික අයින් කරගන්න කරොත් තමයි අර දලදා වහන්සේ නැත්නම් පුදා ගැනීමේ පින කුසලයේ මතු කරගෙන හිටියාව තියෙන්නේ. අපි ඒකේ තියෙන තමට නොගැලපෙන අකුසල් පව් ටික ඉවත් කරගන්නේ කොහොමද අපි ඊගාව වීඩියෝ මම පැහැදිලි කරනවා. ඒ නිසා ඔබ මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට මේක ෂෙයා කරන්න. ෂෙයා කළා දලදා වන්දනාවක් නිවැරදිව කරගන්නේ කොහොමද? වැදගත් අයට යම්කිසි අඩුපාඩු හෘද සාක්ෂියට අනුව අඩුපාඩු සිදු වුණ බව ඒ අය තමයි දන්නේ. ඒක නිවැරදි කරගන්නේ කොහොමද කියලා අපි බලමු ඉස්සරහ කරන්න කොහොමද කියලා. ඒ නිසා මේ සද්ධාවන්ත බෞද්ධයන්ට මම හිතන්නේ වැදගත් වෙන මේ මොහොත වෙනකොට සමාජ මාධ්‍ය සහ YouTube channel වල මේ මොහොත වෙනකොට සම්පූර්ණ මේකේ යහපත් පැත්තට වඩා අයහපත් පැත්ත තමයි ප්‍රචාරය සිදු වෙන්නේ. ඒක රටටත් හොඳ නැහැ, ජනතාවටත් හොඳ නැහැ. බෞද්ධ ජනතාව දහමෙන් බුදුදහමෙන් ඈත් වීමේ ස්වභාවයක් තමයි මේ හරහා සිදු වෙන්නේ. වගේ වර්තමාන තරුණ පරපුර මේක නැත්නම් විශ්වාසය ලෝකේ තියෙන මිනිසුන් නැත්නම් අබෞද්ධයෝ මේක නැත්නම් විශ්වාසය සම්පූර්ණ පළුදු වෙන සාමාන්‍ය දෙකේ පන්තිල වෙන ස්වභාවයට තමයි මේ දලදා වන්දනාව මේ මොහොතේ සිදුලා තියෙන්නේ. මේ ඉතිහාසයේ පළවෙනි අවස්ථාව තමයි මේ ගද ගහන ලස්සන නුවර කියන්නේ කුඩා නගරයක් බිම් ප්‍රමාණය නගරයක්. ඒතර මෙච්චර ලස්සන නගරයක් අද අපිරිසුදු වෙන ආකාරයක මේ නුවර ප්‍රදේශයේ බොහෝ අය අපිට කතා කරලා කිව්වා ජනෙලක් අරින විදියක් නෑනකොට පුදුම ගඳක් එන්නේ. මිනිස්සු ශරීර කෘත්‍ය කරපු දේවල් මල පහප කරපු දේවල් ඒ තැන් වල විසි කරලා තියෙනවා. ඒ වගේම shopping bag වල දාලා නුවර වැව අතල විශාල ප්‍රමාණයක් සැලකුතු ප්‍රමාණයක් අපද්‍රව්‍ය මිනිස් අපද්‍රව්‍ය දාලා තියෙනවා සුද්ධ කරන්න යනවා. කාණු වල තියෙනවා. ගෙවල් අයින තැන් වල මල පහ කරලා තියෙනවා. මුත්‍රා කරලා තියෙනවා. ඒතර මේ වගේ අපිරිසිදු ගඳ ගහන පරිසරයක් තුල දලදා වහන්සේ වන්දනා කිරීමේ කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ඒකේ සුගතිය නෙමෙයි අගතිය තමයි සිදු වෙන්නේ. ඒ නිසා ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ගත්තාන් පස්සේ මේක යහපත් ප්‍රතිඵල ලබා ගන්න වැදපු කෙනාට අකුණත් මේ තියෙන වැඩි අඩුපාඩු තමාගතින් සිදු වෙන දේවල් නිවැරදි කරගෙන යම්කි ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. අවබෝධය තුළ තමයි ඒක නිවැරදි කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා තමයි මේ දලදා වහන්සේ සම්බන්ධව ඔබට මේ පැහැදිලි විස්තර කරලා දුන්නේ. නමුත් මේක පළමුව මම තමයි ලංකාවේ කිව්වේ මේ දිනේ මේක පවත්වන්න එපා. පැවැත්වුවොත් මෙන්න මේ වර්තමාන මේ ඇතිවෙච්ච ස්වභාවය ඇති වෙනවා කියලා දින 18කට කලින් මේ ලිපිය ඉදිරිපත් කළේ. ලියාපදිංචි ලැබැලීම තමයි අපි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා ඒක පිළිගත්තේ නැහැ. ඒ වගේම රටේ පාලකයා මේ පාලකයන් කොහොමද මේක පිළිගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ධර්මානුකූලව අය කොටසක් නොවන නිසා ඒක ප්‍රතිඵලය තමයි අද ඔබට අපිට බෞද්ධයන්ට මේ මුණ දෙන්න වෙලා තියෙන්නේ.